මෙතනද ඩූම් කියනවා පෘතුවිය එක ප්‍රශ්නවලින් යුද්ධවලින් පිරිච්ච එක හැබැයි එයාට කරන්න ඕනේ වයිබ්‍රේනියම් වලින් යාගේ පවස් ඇම්පලිෆයි කරගෙන පෘතුවිය තමන්ගේ පාලනයෙන් ස්ටේබල් කරන්න කියලා. ඒවගේම ඩූම් කියනවා එයාගේ මයින්ඩ් එක බලලා ඒක ඇත්තද කියලා දැනගන්න කියලා. මේ වෙලා බැස්ට් පවා කියනවා එයා පොසිබල් අවට්කම්ස් ලක්ෂයකින් දැක්කේ මිනිස්සු එක තුලා සාමෙන් ජීවත්වන එක පොසිබල් අවට්කම් එකක් විතරයි කියලා. මොකද අවට්කම් එක පාලකයා තමයි ඩූම්. ඉතින් මේකම ඇති ඩූම් කොච්චර ග්‍රේට් විලන් කෙනෙක්ද කියන එක පෙන්වන්න. කොහොමනත් මේ නිසා බැස්ට් ඩූම්ට වයිබ්‍රේනියම් වල අයිතිය දෙනවාගේම ඩූම් මේ වයිබ්‍රේනියම් වලින් තවත් පවර්ෆුල් වෙලා ගෝඩ් කෙනෙක් වගේ වෙනවා. මේ නිසා ටිචර්ලට ෂූරිට වගේම එක්ස්මෙල්ලට ෆැන්ටස්ටික් ෆෝල්ලට අවේලබල් ඇවෙන්ජර්ස්ලට ඩූම් එක ෆයිට් කරන්න වෙනවා. හැබැයි කිසිම කෙනෙක්ට ඩූම්ම පරාද කරන්න බැරිවෙන නිසා ටිචර්ලට එයාගේ රටේ මේන් ඉන්කම් එක විනාශ කරන්න වෙනවා. ඒකන්න ටිචල්ලට ඩූම්ගේ මාම එක පාවිච්චි කරලා පෘතිවේ තියෙන ප්‍රොසෙස්ට වයිබ්‍රේනියම් සේරම යස් කරන්න බැරිවිදියට ඉනට් ෆෝම් එකකට හරවන්න වෙනවා. මේ නිසා ඩූම් පරාද වනත් වකණ්ඩවල ඉන්කම් එක නැතිවෙලාගේ නිසා ටිචල්ලට තමන්ගේ රටේ තිබුණු බලයත් නැතිවෙලා ශූරි දිගටම බ්ලක් පැන්ත වෙනවා. මේකෙන් තමයි සීක්‍රට් ෝස් එකට පාර කැපෙන්නේ. සීක්‍රට් ෝස් කියන්න අවුරුද්දක් විතරගේ ලොකු කොමික් ස්ටෝර එකක් නිසා